විවාහ රේඛාවෙන් ඔබේ විවාහ ජීවිතය ගැන කියවෙන රහස්. ඔයාලගේ අතෙත් මේ විවාහ රේඛාව කෙසේද පිහිටලා තියෙන්නේ? සමහර විට එක මේ වගේ තද විවාහ රේඛාව නැත්තම් කුඩා කුඩා මෙවැනි රේඛා කිහිපයක් අතේ පිහිටලා තියෙන්න පුළුවන්. ඔයාලා සමහර විට ඔයාලගේ පුංචි කාලෙත් අවුරුදු 15 16 වගේ ඉස්කෝලවල කාලවලදී හස්ත රේඛා විෂය ගැන මොනවත්ම දන්නේ නැති කාලෙත් යාළුවෝන්ගේ එහෙම අතාරම් බලනවා නේද? ඔයාට සම්බන්ධතා කීයක් තියෙනවද? ඔයා එක කීයක් යාළු වෙනවද? එහෙම කියලා. ඒ වගේ සුඳුරු මතකයන් එහෙම තියෙනවා නම් පහලින් මටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. බලන්න දැන් මේ දිගට හරියට ඉහළටම විවාහ රේඛාවක් ගමන් කරනව නම් කුඩා රේඛාවල් කිහිපයකුත් තියෙනවා. මේ වගේ තදට කෙලින් එක රේඛාවක් නම් තියෙන්නේ. හස්ත රේඛා විශේෂී අදහස් කරනවා ඔවුන්ට ස්ථීර සම්බන්ධතාවයේ ඊටාම ශක්තිමත් විවාහයක් තියෙයි කියලා. ඒ වගේම මේ හස්ත රේඛාවේදී මේක මේ පැත්තට ඒ කියන්නේ ටිකක් අපේ මේ පැත්තට නැවිලා එහෙම තියෙනවා නම් හස්ත රේඛාවේදී අදහස් කරනවා චිර සාර්ථක විවාහයක් නෙමෙයි කියලා. මේ විවාහ රේඛාවල් කිහිපයක් තිබූ පමණින් ඔයාලා හිතනවද සම්බන්ධතා ගොඩක් මට විවාහවල් කීපයක් සිද්ධ වෙනවා කියලා. ඇත්තටම මේක මිත්‍යා මතයක්. හරියට ඒක නිවිතිවල යකඩ තියෙනවා වගේ කතාවක්. ඇත්තටම විවාහ රේඛාවල් කීපයක් තිබූ පමණින් විවාහවල් කීපයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බොරුවක්. ඒක අපට හස්ත රේඛා විශේෂදී හඳුන්වන්නේ ඒ කියන්නේ අපට ළඟ අපට හිතවත් අපිට අපේ හදවතට දැනෙන ඒ කියන්නේ පවුලේ ඥාතීන් සම්බන්ධතාව වෙන්න පුළුවන්. නැත්නම් සහෝදර සම්බන්ධතා දරුවන්ගේ සම්බන්ධතාවයක් අපිට නිකන් තදින් දැනෙන සම්බන්ධතා කිහිපයක් ගැන වෙන්නත් පුළුවන්. හැබැයි මෙතනින් විවාහ රේඛා කීපයක් තිබුණායි කියලා විවාහයල් කීපයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි හඳහනේ ඔබගේ ජන්ම පත්‍රයේත් සමහර විට යම් කිසි කේන්දර සටහනක් ගත් කල ඒකේ අපිට බලන්න පුළුවන් එවැනි කෙනෙක්ගේ රේඛාවන් සමග එවැනි හඳහනක දත්තයි අපි බලන ඒවායි සමහර විට මේ විදියට කිහිපයක් පිහිටලා තියුණොත් අන්න අපිට අදහසක් ගන්න පුළුවන් සමහරට විවාහ දෙකක් සිද්ධ වෙනවා කියලා. හැබැයි සම්පූර්ණයෙන් අතේ විවාහ රේඛාවල් මෙතන විවාහය ගැන කියන කොටසේ රේඛාවල් කිහිපයක් තිබූ පමණින් විවාහයවල් දෙකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බොරුවක් මිත්‍යාවක්. ඒ වගේම යම් කෙනෙකුගේ විවාහ රේඛාවක් සාමාන්‍යයෙන් මෙහෙම වයි අකුරේ හැඩයට නිකන් කතිරයක් වගේ හැඩයට ගිහින් තියෙනවා නම් හස්ත රේඛා විශේෂදී සඳහන් කරනවා ඔවුන්ට හොඳ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඔහුට හෝ ඇයට හමු වෙන සහකරුවා හෝ සහකාරිය මොනම කාල පරිච්ඡේදයකදීවත් ඔවුන් අතහැර නොයන දැඩි සංගතාවක ලක්ෂණයක් කියලා අදහස් වෙනවා. තවත් හස්ත රේඛාවක් විදියට අපි හිතමුකෝ තවත් කෙනෙකුගේ මෙන්න මෙහෙම ළඟින් තව කුඩා මේ වගේ රේඛාවල් පිහිටන්න පුළුවන්. එතකොට හස්ත රේඛා විශේෂදී කියනවා ඔවුන්ට දෙමව්පිය පාර්ශවයෙන් ඒ කියන්නේ සහකරු හෝ සහකාරියගේ මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් සහෝදරයන්ගෙන් ඥාතීන්ගෙන් උදව් උපකාර සහ ආශිර්වාද මැද තම විවාහ ජීවිතය ගත කරන්න පුළුවන් කියලා. ඔයාලගේ තතේ විවාහ රේඛාව කොහොමද පිහිටලා තියෙන්නේ කියලා ෆොටෝ එකක් දාන ගමන්ම ඔයාලා දන්න තවත් මොකක් හරි විස්තරයක් තියෙනවා නම් මටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්න. සුබ දවසක්.